KTM launch එකට ඔන්න ඇවිල්ලා ඉන්නේ හර්ෂ අයියා ඉන්නවා. එයා එයාගේ channel එකේ මම මගේ channel එකේ. ඉතින් අවුරුදු 7කට පස්සේ යක්ෂයන්ගේ පුනරාගමනය ලංකාවට KTM relaunch එක අද පැවැත්වෙන්න යන්නේ ඔන්න. ඉතින් මම නම් ඔන්න මාර කැමැත්තෙන් ආවේ. මොකද මාත් Orange family එකේ KTM 30ක් ඉඳලා දැන් අවුරුදු 7ක ඉඳන් මාත් KTM bike එකක් use කරන හින්දා මම නම් මාර ආසාවෙන් මෙතනට ආවේ මේක බලන්න අද. ඉතින් අපි බලමු දැන්ට බයික් තුනක් තමයි මේගොල්ලෝ relaunch කරන්නේ. මොකක් වෙයිද කියලා ඉතින් ඉස්සරහට වීඩියෝ එක බලන් ඉන්න ඕගොල්ලෝ. ඉතින් කොහොමද මේ features අලුත් ආපු බයික් කොහොමද? ඉතින් ඔන්න මාත් ඉන්නවා. ඉතින් බලාගෙන ඉන්නේ. ඉතින් මට පිස්සු වගේ දැන් මොනවාද මේ බයික්ස් ටික කියලා බලා ගන්න තියෙනකන්. ඉතින් ඔන්න තියෙනවා බයික්ස් තුන. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට බලමු මොකක් වෙයිද කියලා. Of KTM Bikes in Sri Lanka by David Pierce Motor Company, and a massive congratulations to them. Can we please put our hands together and congratulate them? And Mr. Rohana Dishanayaka, Chairman and Group Managing Director, thank you sir for 2018 and over the Ladies and gentlemen, let's all put our hands together. Come on. KTM here to stay in Sri Lanka and also comes the Duke 160, the Duke 250 and the Adventure 390X. ඉතින් මේ විදිහට බයික්ස් තුනක් අපිට ලංකාවෙත් දැන් බලා ගන්න පුළුවන්. Duke 160, Duke 250, Adventure 390X කියන බයික් තුන. ඉතින් තව බයික්ස් ඉස්සරහට එන්න පුළුවන් ලංකාවට. මොකද 125 ඉඳන් 390 වෙනකන් ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා KTM's ලගේ. මේ තියෙන්නේ Duke 160 බයික් එක. ඉතින් මාරම් පෙනුමයි මාරම ලුක් එකක් තියෙන්නේ. ඉතින් ඒ වගේම බයික් එක මාර performance එකක් තියෙන්නේ. අපි බලමු ඉස්සරහට. මේ තියෙන Duke 250 එකයි Adventure 390X එකයි. ඉතින් මේ දෙකත් මාරම ලස්සනයි. ඉතින් හොඳ performance තියෙන බයික් එකක් මේ Adventure 390X කියන්නේ. 400cc ගානේ හොඳ performance බලා ගන්න පුළුවන් බයික් එකක් KTM ලගේ. ඉතින් අපි ඉස්සරහට බලමු වීඩියෝ එකේ කොහොම වෙයිද කියලා. ඉතින් 160 Duke එක ඕගොල්ලෝ හැමෝම දන්න ඔටෝ හබ් එකේ අයියා තුන් මට හම්බුණා. ඉතින් එයාත් එක්කත් ෆොටෝ එකක් ගන්න අමතක කරේ නෑ.
ඉතින් ඔන්න ඔය විදිහට තමයි KTM බයික්ස් ටික රීලොන්ච් උනේ. ඉතින් ඔයත් KTM පිස්සෙක් නම් ඔයත් KTM app ගන්න බලාගෙන හිටියනම් දැන්ම යන්න ගිහිල්ලා ඔයාගේ KTM එක ඔයාගෙම කරගන්න. ඉතින් මේ වීඩියෝ එක අදට ඉවර වෙනවා. අපි බලමු ඉස්සරහට KTM බයික්ස් අලුතෙන් එයිද මොන වගේ බයික්ස් එයිද කියලා අලුත් වීඩියෝ එකකින්. ඉතින් මේ ඉන්නේ KTM ශ්‍රී ලංකා එකේ මුල්ම ෆැමිලි මෙම්බර්ස්ලා ටික. ඒ කියන්නේ ඔරෙන්ජ් ෆැමිලි එකේ මෙම්බර්ස්ලා. ඉතින් මාත් ඉන්නවා. ඉතින් KTM ඕනර්ස් ක්ලබ් කිව්වහම මුළු ලංකාවම දන්නවා ඉතින් ගෲප් එක. ඉතින් ඕගොල්ලන්ත් KTM ඕනර්ස් ක්ලබ් එකේ ඕන කෙනෙක් වෙන්න දැම්ම යන්න ගිහලා KTM එකක් ගන්න. ඉතින් සුබ දවසක්. වීඩියෝ බලලා හැමෝටම අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.